ඊට පස්සේ පිටු කුමාරයා මේ ස්ථානේ ඉඳගෙන අවට සේනා සංවිධානය කළා. නැවත කඳවුරු භූමියක්. මේක කඳවුරු භූමියක් හැටියට තියාගෙන ප්‍රධාන තමයි. විජයබාහු රජතුමා ඉඳලා තියෙන්නේ මේලේනේ ඇතුළේනේ. මේලේ නෑ අර අතනින් ආයෙ අර ඇතුළට යන්න පුළුවන්. එහා පැත්තෙන් තව පාරක් තියෙනවා. අයිබෝවන් සුබ දවසක් හැමෝටම. මේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1100 ගණන් ඈත ඉතිහාසයේ දිව යන පුරාණ ලෙන් විහාරය. මේ ලෙන් විහාරය පිළිලා තියෙන්නේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මොලොග්ගමුව කිරිල්පන කියන ප්‍රදේශය තමයි මේ ලෙන් විහාරය පිළිලා තියෙන්නේ. ඉතින් තුන් බැවුල කියන නමින් තමයි මේ පුරාණ ලෙන් විහාර භූමිය පන්සල හඳුන්වන්නේ. ඉතින් මේ පන්සලේ ක්‍රිස්තු වර්ෂ 1100 ගණන් වලට දිව යනවා කියලා මම කිව්වනේ. මේ ඉතිහාසය දිව යනවා විජයබාහු රජතුමාගේ ඉතිහාසය දක්වා. විජයබාහු රජතුමා කියන්නේ අපි කවුරුත් ආදරෙන් මතක් කරන කීර්ති කුමාරයාගේ ඉතිහාසය දක්වා මේ පුරාණ ලෙන් විහාරය දිව යනවා. ඉතින් විජයබාහු රජතුමා කියලා කියන්නේ මොග්ගල්ලාන මහාසාමි සහ ලෝකිතා දේවියට දාව ඉපදුණු දකුණු පළාතේ ඒ කියන්නේ රුහුණු රටේ ඉපදිච්ච ශ්‍රේෂ්ඨ ලංකාව එක්සේසත් කර රජ කෙනෙක්. ක්‍රිස්තු වර්ෂ 1055 දී රජ වුණු මේ කීර්ති කුමාරයා නැත්නම් අපේ විජයබාහු රජතුමා ඉතිහාසයේ ගොඩක් දුරට දිව යන්නේ මේ රුහුණු රටත් එක්ක. ඉතින් මේ රුහුණු රටත් එක්ක මේ දිව යන මේ ඉතිහාසයේ එක්තරා සම්දිස්ථානයක් තමයි මේ පිටිපස්සෙන් පේන්න තියෙන මේ පුරාණ ලෙන් විහාරය උන්වහන්සේගේ ඒ සටනේ ඒ කියන්නේ චෝල අධිරාජ්‍යයට විරුද්ධව කරන ඒ සටනේ එක්තරා සම්දිස්ථානයක් වෙච්ච භූමියක් තමයි මේ පිටිපස්සෙන් පේන්න තියෙන මේ තුන් බැවුල මේ පුරාණ ලෙන් විහාරය. ඉතින් මේ ලෙන් විහාරයත් එක්ක ලොකු ඉතිහාස කතාවක් ගෙතිලා තියෙනවා. අපි අපේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් මේ ඉතිහාස කතාව අපි අහලා දැනගමු. ඒ වගේම මම හිතන්නේ මේ ඉතිහාසයේ මේ ලෙන් විහාරයත් එක්ක ඉදිරිපත් කරන පළවෙනි රූප රචනාව වෙයි. මොකද ලොකු ඉතිහාසයක් කාටවත් කියන්න බැරි තරම් ලොකු ඉතිහාසයක් අපේ විජයබාහු රජතුමාගේ ඉතිහාසයත් එක්ක ගෙතිලා තියෙනවා. ඉතින් විජයබාහු රජතුමාගේ ඉතිහාසය ගැන අපි කතා කරන්න අපිට වෙනම රූප රචනාවක් කරන්න වෙනවා. අපි මේ රූප රචනාවේදී මේ උන්වහන්සේගේ රාජකාලය තුළ උන්වහන්සේගේ රාජකාලයට යම් සම්බන්ධතාවයක් තියෙන මේ තුන් බැවුල මේ ලෙන් විහාරයේ ඉතිහාසය අපි ස්වාමීන් වහන්සේගෙන්ම අහලා දැනගමු. ඉතිහාස කතාවක් තියෙන්නේ අපේ මුල්ම ඉඳලා කතා කරනවා නම් ඓතිහාසික තොරතුරුෙදි තියෙනවා මේ ස්ථානේ මුලින්ම ඔය මේ වනවාසී නිකායේ දුබලාගල ආශක හාමුදුරුවන්ගේ හාමුදුරුවමක් මේ වෙන තුල වැඩ ඉඳලා තියෙනවා. ඒ කාලේ තමයි මේ විජයබාහු කුමාරයාට කීර්ති කුමාරයාට ආරක්ෂක ස්ථානයක් හොයනකොට බුදල්නාම හසන විතුණා හොයාගෙන යද්දි මෙතෙන්ට ආවා. ඊට පස්සේ මේ ස්ථානේ තමයි යාට සුදුසුම ස්ථානයක් හැටියට ආරක්ෂක ස්ථානයක් කියලා. ඒ නිසා මේ අවසානයේ හාමුදුරුවෝ වැඩ ඉන්න හින්දා එයාට පොඩි ඒ ගැන ගැටලුවක් තියෙනවා. ඉතින් හාමුදුරුවොත් එක්ක මේක පෞද්ගලිකව අවශ්‍යතාවය කතා කරහනවා. හාමුදුරුවෝ මේ රට රැකෙන්න අවශ්‍යයි සිල් රකින්න කියන පදම උද රජුලවන්ට ආරක්ෂාවට ඒ කටයුත්ත කරගන්න අවසර දීලා හාමුදුරුවෝ නැවත දිවුලාගලට වැඩම කළා. ඊට පස්සේ කීර්ති කුමාරයා මේ ස්ථානේ ඉඳගෙන අවට සේනා සංවිධානය කළා. නැවත මේක කඳවුරු භූමියක් හැටියට තියාගෙන ප්‍රධාන තමන්ගේ රැකවරණ ස්ථාන හැටියට තියාගෙන වටේ ගම්වල තරුණයෝ යුද්ධයට සම්බන්ධ කරගෙන නැවත ගිහිල්ලා අනුරාධපුර රාජධානිය රොලින් ආක්‍රමණයෙන් මුදවාගෙන එතෙන්දී යාට තහවුරු වෙනවා අනුරාධපුරේ ආරක්ෂාවක් නැහැ කියලා. ඒ නිසා පොළොන්නරුව අගනුවර කරගෙන මහ විජයබාහු නමින් පළවෙනි මහ විජයබාහු කියලා ඒ නමින් රජ වෙනවා. රජ 1055 දී කිසිවක්නේ. 55 රජ වෙලා එතෙන්දී තමයි Tamanta උදව් කරපේකට උපහාර හැටියට මේ ස්ථානේ මෙතන මේ විහාරේ ගොඩනගලා අර කියන හාමුදුරුවෝ එකගෙන ඇවිල්ලා මේ ස්ථානේ සංඝසතු කරලා පූජා කරලා මේ විහාරස්ථානයක් හැටියට පවත්වාගෙන යන්න කටයුතු කරලා අර බුදල්නා මහසෙන විතුමාට බාර දීලා තියෙනවා මේ ස්ථාන සංවර්ධනයේ ඒ අධිෂ්ඨාන ගම්වර දීලා හොයා බලාගෙන කටයුතු කරනවා. එතනින් අරාජික වෙලා කාලයේදී තමයි 1916 දී ඔය වත්තුහාමි සුරවැලගමගේ වත්තුහාමි කියලා මේ පළාතේ හිටපු වෙල්විදානි මහත්තයා එයා ඔය මොන හරි අවශ්‍යතාවයකට කැලේ ඇවිදගෙන යනකොට තමයි මේ ස්ථානේ මුණ ගැහිලා තියෙන්නේ 1916. ඒ කාල සීමාව තුළ මේක වල් වැදිලා අර මේ දිබුලාගල ඒ හාමුදුරුවන්ගෙන් පස්සේ මේක අරාජික වෙලා තියෙනවා. විසුණුවංශ කෙනෙක් වැඩ ඉඳලා නැහැ. ඒ නිසා කැලෑ වෙලා තියෙනවා. ඊට පස්සේ 1916 දී තමයි අර 16 තමයි නැවත අර එලිපෙහෙලි කරලා සුද්ධ කරලා ඒ විදාන මහත්තයා මෙතන ගමේ අනිත් අයත් එක්ක කතා කරගෙන ඒ ආගම කටයුතු කරගෙන ඉන්න අතරේ
එයා වෙල්ලිදාන මහත්තයා එයා වෙල්ලිදාන කෙනෙක්. එයාගේ රාජකාරිය ওই නඩු හබ වලට මාතර යනකොට ඔය කමුරුපිටියේ ගතාර කියන හරියදී හම්බෙලා තියෙනවා පාරේ පින්ඩපාතේ වඩින හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝත් එක්ක කතා කරාම මෙහෙම තැනක් තියෙනවා ඔබ වහන්සේ මෙතෙන් එතන ඇවිල්ලා පන්සල වැඩ කරන්න කැමති දැවුවන් ඒ හාරෝ කැමතිද. ඒ හාමුදුරුවෝ තමයි ඊට පස්සේ එක්කගෙන ඇවිල්ලා ඔය මේ සල් ගහ තියෙන තැන ඔඩි කොල්ලතු මඩුවක් හදලා ඒක තමයි වෙලෙත් සංඝාවාස හැටියට ඒක වැඩ ඉඳගෙන නතර කරගෙන ගතාරේ සරණපාලේ හාමුදුරන්ගේ නම. ඒ කියන්නේ මුලින්ම 16න් පස්සේ ඉඳපු හාමුදුරුවෝ. ගතාරේ සරණපාලේ. ඒ හාමුදුරුවෝ තමයි ඊට පස්සේ මේක මේ පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. එතනින් එයාගේ ගෝඩ හාමුදුරුවෝ තමයි කමරුපිටියේ සුමනපාල හාමුදුරුවෝ. කමරුපිටියේ සුමනපාල හාමුදුරන් පස්සේ හිටියේ අපේ ලොකු හාමුදුරුවෝ වෙලමාතර රාජීව පන්ති වෙලමාතර පඤ්ඤාසේකර හාමුදුරුවෝ මේ පළාතේ හිටියේ අමරපුරනිකායේ අධිකරණ ප්‍රධාන සංඝනායක හාමුදුරුවෝ ඇටියට වැඩ කරා. උන්වහන්සේ 1997 වෙනකම් වැඩ හිටියා. 97 පත් වෙන්නේ. ඊට පස්සේ මම ඉන්නේ ඊළඟට මෙතන ඓතිහාසික තත්ත්වය තමයි මහත්කරලා දැන් ওই පණාකඩුවේ තවසනුසු කියලා ප්‍රසිද්ධ එකක් තියෙනවා. ඒක තිබුණු ස්ථානය තමයි මේ. මුලින්ම තිබුණු ස්ථානය. ඒ කියන්නේ මේ විහාරලනේ සිරිපතුල පැත්තට වෙන තිබිලා තියෙනවා පොඩි කොට වෙහෙරක්. එතකොට මේ ගොඩ නැගිලි තිබිලා නැහැ. මෑත කාලේ ඒ ලෙන ඉස්සරහා තිබිලා තියෙනවා. මේ ටික විවෘතව තිබිලා තියෙනවා. ලෙන ඉස්සරහා ඒකේ තිබිලා තියෙන්නේ ඔය සන්නස බුදු පිළිම වගේක් ධාතු කරඬුවක් ඊට පස්සේ බුදල්නාග කඩුව නලල් පට ඒ වගේ දේවල් ඒකේ තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඒක අපේ ඔය වනරත්නායක හඳුරු කම්පිටියේ මාතම කතා කරද්දී කිව්වේ බුදල්නාගින් ඔය ඒ රජුරුවන්ගේ බුදල්නාගේ ඒ තිබිච්ච වටිනා දේවල් තැන්පත් කරලා හදපු ස්මාරකයක් හැටියට තමයි සඳහන්. එතන ඒක හොරු කඩනවා. ඔය මේ කියන්නේ අර අතහැරලා දාපු කාල සීමාව නෑ අර හාමුදුරුවෝ ආවටත් පස්සේ මේ සිද්ධිය වෙලා තියෙනවා. ආවටත් පස්සේ දවල් කඩලා තියෙනවා. හොරු කඩලා මොකද තියෙන බඩු පැහැර ගන්න. එතකොට ඔය වත්තුහාමි කියන එක්කිනා කොහොම හරි අර ඔය තඹසන්නසයාගේ අතර ගිහින්. ඔව්. ඒක රත්තරන් කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ ගෙන්නේ. තඹසන්නසනේ. ඒ රත්තරන් පාටයි නේද? ඔව්. ඒ නිසා ඒක ගෙනිහිල්ලා ඔය බෙන්ගමුවේ දාබෝගල පාරේ ඉඳලා තියෙන ගඟෙන් ඉගොඩ മന്ത്രിගේ මතස් කියලා මේ රන්කරුවෙක්. එයාට කියලා පරීක්ෂා කරලා දෙනවා. ඊට එයා තමයි ඔය අර ඔය උදැල්ලේ ගැටිලා කොන කැපුණයි කියන කතන්දරයක් තියෙනවනේ. ඒ තඹසන්නසේ. එයා ඒ කොන කපලා පරීක්ෂා කරලා බලලා එයා කියලා කියනවා විදාන මහත්තයා මේක රත්තරන් නෙමෙයි තඹ. හැබැයි මේක මොකක් හරි වටින දෙයක් මේකේ අකුරු තියෙනවා කියලා. ඒ අනුව තමයි විදාන මහත්තයා ගෙනින්න මෙහි ගෙවල් තියෙන බදුවත්ත කියලා කියන්නේ. ඒ බදුවත්ත ගෙදර කොස් ගහේ අර කොස් ගස් වල දිරලා බෙන හැදෙනවනේ. ඒ කොස් බෙනේ දාලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ටිකක් සැකනවා දැන් පණාකඩුවේ ඔක සම්බන්ධ වෙච්ච සුවිරගමගේ කරොලිස් කියන්නේ අර විදාන මහත්තයාගේ සහෝදරයා. ඒතර මෙහෙ ඇවිල්ලා ඉන්න වෙලාවේ ඔය කොස් ගහ ළඟ ඉඳගෙන ඔය ගමේ කතාව තියෙන්නේ. ගමේ ඒගොල්ලන්ගේ ඒ කට්ටිය එකතු වෙලා ඉතින් ඒ කාලේ ගැමියුන්ගේ ස්වභාවයෙන් කට්ටිය උතන ඉඳලා වාඩි වෙලා රා බීලා තියෙනවා. එතකොට මේක අර ගහේ තිබිලා බිම වැටලා තියෙන එක කරොලිස් දකිනවා. ඊට එයා අරන් යනවා. එයා අරන් ගිහිල්ලා ඔක තියාගෙන ඉඳලා එයාත් මේක රත්තරන් දෙන තට්ටුවට දාලා තිබුණාම ගෙදර විවිධ ප්‍රශ්න වෙලා තියෙනවා. එතකොට ඔය ලෙඩ රෝග හැදුනා මිනිස්සු වල ශාස්ත්‍ර අහන්න යනවනේ. ඒක දැන් තියෙන්නේ. ඒ ගියාම ශාස්ත්‍රකරුවෙක් කියලා තියෙනවා. ගෙදර මෙහෙම වටිනා දෙයක් තියෙනවා මේ පූජනීය තැනකට අයිති දෙයක්. ඒක තියාගෙන ඉන්න ඕක දෙන්නේ. ඒක වහාම ඒ ස්ථානෙට දෙන්නේ නැහැ. නමුත් මෙහාටම ගේන්නේ යාට සැක හිතුණා, බය හිතුණා. නීතිමය ප්‍රශ්න නිසා. ඔව්. එයා ඒක නීති විරෝධීව අරන් නීති විරෝධී නිසා. ඒතකොට එයාගේ ඥාති මේ හාමුදුරුවෝ තමයි ඒ කාලේ බෙන්ගමුවේ පන්සලේ වැඩ හිටියේ මොළොක්ගමේ සරණපාල හාමුදුරුවෝ. එයාගේ ඥාතිකමට මස්තිනාවේ. එයා ඇවිල්ලා මේ ඥාති හාමුදුරුවොත් එක්ක මේක කතා කරා. ඒතර ඒ හාමුදුරුවෝ තමයි ඒ හාමුදුරුවෝක බාර අරගෙන ඊට පස්සේ ඔය වරදතර හරොන්ඩේම දැනුම් දීලා රජයට බාර දීමේ කටයුත්ත කරන්නේ හාමුදුරුවෝ. ඔක ඉතින් කතාන්දරේ තියෙන හාමුදුරුවෝ මල්ලකුත් ඒක දුන්නයි කියලා එයාට මේක දැක්කට. හරි වටින දේ පරිස්සම් කරා. ඒ හාමුදුරුවෝ එතන සේවය ඊට පස්සේ ඒ හාමුදුරුවෝ මගින් තමයි මේක අත්පත් වෙන්නේ. රජයට අත්පත් වෙන්නේ. එතනින් තමයි යෝග පණාකඩුව තඹසන්නස කියලා ප්‍රසිද්ධ වෙන්නේ. පණාකඩුවේ තියෙන නිසානේ. පණාකඩුවේ තිබුණු නිසා. හැබැයි ඒක ඊට පස්සේ ජයජාවදන මහත්තයා ඉන්න කාලේ අගමැති හොරේ ඒ කාලේ යාව මේ
දැන් මේ සම්බන්ධව පනාකඩුව ගමේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇවිල්ලා පරීක්ෂණ කළා, කැණීම් කළා. නමුත් වෙන කිසිදු දෙයක් ලැබුණේ නැහැ. ඉතිහාසගත තොරතුරක් තොරතුරක් කිසිම දෙයක් ලැබුණේ නැහැ. මේක ඒකට සම්බන්ධ කරගන්න මොනවත් ලැබුණේ නැහැ. ඒකෙන් දෙපාර්තමේන්තුව තහවුරු කරාගෙන මේ පළාත මේකට ඓතිහාසික තැන මෙතන නෙමෙයි. නමුත් ඔක කාලයකින් වැහිලා තිබිලා වරරත්නහාරෝ තමයි මේක ඉස්මතු කරන්නේ. මේ වගේ ස්ථානයක මේ වගේ දෙයක් තියෙන්න බෑ. මේක මේ විහාරස්ථාන තිබුණේ තුඹලස්ථාන තමයි මේක තිබිලා තියෙන කියලා එහාම විවිධ රස්තාවල ප්‍රකාශ කරලා තියෙනවා. මේ ස්ථාන තමයි තිබුණේ. නමුත් අද වෙනකොටත් ඒක දැනටත් ප්‍රසිද්ධියේ තියෙන්නේ ජනහාරේ තියෙන්නේ පනාකඩුවේ සම්මත කියලා. නමුත් ඒක පනාකඩුවේ හොයාගත්තු තැන එතන තිබුණු තැන මෙතන කියන එක තමයි වෙන්න ඕන. පනාකඩුවත් එක්ක ලොකු ඉතිහාස කතාවක් කොහොමද බැහැ නෑ නෑ. ඉතිහාසයේ එහෙම ලොකු දෙයක් නෑ. මේ එතන තියෙන්නේ බුදුගල පන්සල සම්බන්ධව ඒ ටික තමයි තියෙන්නේ රටවල. නමුත් ඓතිහාසික මොකද විස්තරයක් එන්නේ නැහැ. නමුත් අර ප්‍රසිද්ධ වුණා එහෙම. දැන් මේ තිබිලා හිඳපු ඔය විජේබාහු කියලා නම කොටපු කාසි තියෙනවා මගේ ළඟ දැනට ඒවා තියෙන්නේ අපේ මහ පන්සලේ ආරක්ෂාවට ගිහින් තියලා. මේ පොළොව තිබිලා අපි අතු ගන්නකොට හොගෙච්ච කාසි. ඒකේ කොටලා තියෙනවා. විජේබාහු කියලා වලතන හරකුව මේක 100%ක්ම මහ විජේබාහුගේ තැනක් මේ තියෙන්නේ මේ එයාගේ නම කොටලා තියෙන්නේ. ඒ කාසි වල පවා කාසිය කොටලා තියෙනවා. ඒ ලාවෙත් මට ඒ නායකහරු කිව්වා මේ බුදල් නාමයේ මේ කියන්නේ අපේ විජේබාහු රජුරුවයි පරාක්‍රම බාහු රජුරුවයි සුගලාභිසවයි තුන්දෙනා පාවිච්චි කරපු මුදල් ඒකකවල තමන්ගේම නම කොටලා තිබුණා කියලා. ඒ නිසා ඒක මේක කිසිම සැකයක් නැහැ මේක කීර්ති කුමාරයා ඉඳපු තැනක කියන එක පැහැදිලි. ඒතකොට අපි ආමුදුරනේ මේ පිළිම වහන්සේ අපේ බුදුහාමුදුරුගේ සැතපෙන පිළිම වහන්සේ නමක් මේ වැඩේ පිළිමවංශ. ඒක අර ශ්‍රාවක රූපවල මල්ලතේ තියන් ඉන්නේ චරිත මොගලන් දෙනවා. ඒක තමයි පිළිමවංශිකය කියලා තහවුරු කරන්නේ තියෙන්නේ. ඒතකොට අපි ආමුදුරනේ මේවත් පොළොන්නරු යුගයට දායිති මේ චිත්‍ර මේ මූර්ති පොළොන්නරු යුගයට දායිති. මේකේ මේ පිළිම පොඩි වෙනසක් වෙලා තියෙන ඔය රැල්ල ඉන්නේ නුවර යුගයේ නේ. ඔය පසුගාන වුණාරි අලුත් ඇඩියාවක් සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් මූලික ඉදිකිරීම පොළොන්නරු යුගයට වැටෙනවා. පොළොන්නරු යුගයේ පන්සල. නිසා මේක ඉතින් ඇත්තටම වටිනා තැනක්. දැනට මම අදහසක් කරගෙන ඉන්නවා මේ භූමිය බොහොම නිෂ්කලංක පරිසරයක් තියෙන ආරක්ෂක සනත් පොඩි නිෂ්කලංක තැනක් හින්දා මගේ අදහසක් තියෙනවා මෙතන අර භාවනා කුටි ටිකක් කරලා භාවනා යෝගීව වැඩ ඉන්න ගිහි පැවිදි ඕන කෙනෙකුට විවේකව කාලය ගත ගන්න මේ වගේ ස්ථානයක් ගොඩනගන්න. නමුත් අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒකට තියෙන ආර්ථික අපහසුතාවයක් තියෙනවා. මොකද මේ ස්ථානේ කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඒ කියන්නේ මෙච්චර ඒ කියන්නේ මේට අවුරුදු වයිතන්නේ දැන් 900 ගානක් විතර වගේ ඉතිහාසයකට තියෙනවානේ. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තිබෙලා කියන්නේ ඇත්තටම වරගම්බා රජතුමා මේ විජේබාහු රජතුමා කියන්නේ අපේ රට එක්සේසත් කරපු ශ්‍රේෂ්ඨ වීරයෙක්නේ. ඒ වගේ තැනක් මේ වගේ ඒ කියන්නේ ඒ හා සම්බන්ධ තැනකුත් මේ මට්ටමේ තියෙනවා. ඒක ඉතින් ඒකට ගැටලුව ඉතින් තුමලා දන්න මොකක්ද නේ කර දානපතියන් උනත් ආධාර දෙන්නේ ප්‍රසිද්ධ තැනටනේ. එතන තමයි ඒක තියෙන්නේ. අවශ්‍යතාවයට නෙමෙයි අවශ්‍ය තැනට නෙමෙයි ප්‍රසිද්ධ තැනට. ඒ නිසා තමයි ඒ වගේ සහයෝගය නොලැබෙන්නේ. ඒ නිසා බලාපොරොත්තුවක් තියෙනවා. කොහොමද දැනට මම එහෙම කීප දෙනෙක් සම්බන්ධව පොඩි වැඩසටහනක් හදාගෙන ඉන්නවා අපේ ඔය මගේ සහෝදර ආඳුරු ඉන්නේ අක්මන කල්පම් කියලා. ආඳුරුයි අපි දෙනම බලාපොරොත්තුවක් තියෙනවා ඔය මොමාරි භාවනා කුටි හදලා ඒ කටයුත්ත පිළිවෙලක් කරගෙන යන්න. මේ තැනට ඒක තමයි ගැලපෙන්නේ. සම්ප්‍රදායික ක්‍රමයට අපි බලාපොරොත්තු වෙන්නේ. පැරණි ක්‍රමයට. තමන්ට මානසික සුවය ගන්න ධර්මය පිළිබඳව මෙනෙහි කරගෙන එහෙම තමන් අවබෝධයක් ඇති කරගන්න විවේක සුවය ගත කරන්න අවශ්‍ය පරිසරය සකස් කිරීමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට අවශ්‍ය දායකත්වය ලබා ගන්න ඒක කරලා දෙන්න කැමති කෙනෙක් සම්බන්ධ වෙලා අපිට ඒකට උදව් වෙන්න. ඒක තමයි බලාපොරොත්තුව. මොකද මේක රටේ බරපතල අර්බුදකාරී තත්ත්වයක තියෙන කාලේ රජුරුව ආරක්ෂා කරගන්න පිහිට වෙච්ච නැවත සිංහල රාජ්‍යයක් බිහි කරන්න මේ ප්‍රධාන දායකත්වය ලබා දීපු බිම. පුණ්‍ය බිමක්. පුණ්‍ය බිම. ඒ නිසා සියලුම රටවැසියෝ මේ ස්ථාන ගැන අවධානය යොමු කරලා මේකට සහයෝගයක් උදව්වක් උපකාරයක් ලබා දීම කළ යුතුයි කියන එකයි මගේ අදහස. එතකොට අපි හැමදෙරෝනේ මේ කීර්ති කුමාරයා අර ගිතව ස්ථානයක් තියෙනවා කියවනේ ඓතිහාසික ස්ථානයක්. ඔව් ඒ කීර්ති කුමාරයා වැඩ ඉඳපු ලෙන. ඔව් ඒ ලෙන තියෙනවා. ඊට පස්සේ එතුමා ස්ථානීය කරපු පොකුණු තියෙනවා.
ඒ මෙතන තියෙන මෙතන තියෙන පුපුරනේ. ඒ පොකුණේ යා පාවිච්චි කරපු. දෙන කොහෙද අපි දෙන හැමෝම තියෙන්නේ අර ධර්මශාලාවට කියලා. ධර්මශාලාව. ඔව් කියන්නට තියෙන්නේ. මේ හාපැත්තේ තියෙනවා මේ යපස්සුනුක ප්‍රදේශය. යපස්සුනුක ප්‍රදේශය. ඒ යපස්සුනුක කියන්නේ මෙතන අවදාන මෙතන සංවිධානය වෙලා ඉන්නකොට සංවිධානය කරද්දී අවශ්‍ය කරන ආයුධ නිෂ්පාදනය කළ තියෙන්නේ මෙහෙම. ඒක මේ සාක්ෂි තියෙනවද අපි හැමෝටම? යබර උණු කරපුවා යබර තියෙනවා. යපස්සුනුක කරාම ඉවත් කරන බොර තියෙනවා. බොර තියෙනවනේ. ඒ බොරේ භූමිය බහුලව තියෙනවා. මෙතන පිටිපස්සෙන් මෙතන වෙලා මීටර් 500ක් විතර යහින් තියෙනවා. තියෙනවා. ඒක තව මෙතනින් තව මීටර් 250ක් විතර උඩින් තියෙනවා ගලක සෙල්ලිපියක්. සෙල්ලිපියක්. ඔව් ඒකත් දැනට පෞද්ගලික ගෙදමකටපත් වෙලා තියෙන්නේ. ඒනට දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා ඒක පිටපත් කරන් ගියා. ඒකේ තියෙන්නේ මොනවද කියන එක අපිට තාම කිව්වේ නෑ. නෑ තාම දැනුම් දීමක් කළේ නැහැ. ඒ දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා පුරාවිද්‍යාපන්තුව හරියට නිසි විදිහට පරීක්ෂණයක් කරලා ගවේෂණයක් කරොත් මේ අවට තව ඕන තරම් හොයාගන්න ඓතිහාසික සාධක තියෙනවා. එතුමා හිටියා කියන එක 100%ක් තහවුරු කරන්න අවශ්‍ය සාධක පසුබිමක් තියෙනවා. ඉතිහාසයේ තියෙන රුහුණු දේශයේ ජීවිච්ච ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. පොළොන්නරුව රාජධානිය කරගත්ත රුහුණේ රජ කෙනෙක් නේ. රුහුණේ රජ කෙනෙක්. අවුරුදු 50ක් වගේ කාලයක රජකම ඔව් ක්‍රිස්තු වර්ෂ 1055 ඉඳන් 1110 වෙනකම්. අවුරුදු 55ක් රජ වෙලා ඉඳලා. ඒ වගේම තමයි මට දැනට මම හිතන්නේ දකුණු පළාතේ පොළොන්නරු යුගයට අයිති විහාරස්ථානයක් හැටියට හොයාගත්තු එක තියෙන දැනට මේක විතරයි. මේක විතරයි. දකුණු පළාතේ සාක්ෂියක් කියලා තියෙන්නේ. සාක්ෂි ඇතුව තියෙන්නේ මේක විතරයි. අනිත් ඒවා අනුරාධපුර යුගයේ නුවර යුගයේ එහෙම පැටර්නේම තියෙන්නේ. පොළොන්නරු යුගයට අයිති එකක් දැනට සොයාගත්තු එකක් හැටියට තියෙන්නේ මේක. දකුණු පළාතේ. දකුණු පළාතේ. ඒසයි වටිනාම ස්ථානයක්. මේ අදාළ ස්ථානවලට ඔය හිටපු ජනාධිපතිවරුන්ට හැමෝටම මේ ගැන මම ලිඛිතව ලියුම් ෆයිල් හදලා බාර දීලා තියෙනවා. ඒකකටවත් එහෙම මේ ඍජු උත්තරයක් නැහැ. 2009 යන ගැසට් එක දානවා පුරාවිද්‍යා ස්ථානයක් හැටියට. 2009 ගැසට් එක දානවා. පුරාවිද්‍යා ස්ථානය ඒ තාම බෝඩ් ටික ඉදි කරේ නෑ. බෝඩ් ගහන්න දෙපාර්තමේන්තුවේ මුදලක් නැහැ කියන ප්‍රශ්න උඩ. දැන් මම පෞද්ගලිකව වැඩිහත් වෙලා මේ බෝඩ් ටික ඉදි කරන්න කටයුතු කරගෙන යනවා. අපි මේක අපේ හැමදෙරුන්ගේ සම්බන්ධ කරගන්න නම්බර එකෙන් දාන්න. ඒකට අපිට ඇත්තටම මේක ඒ වගේ උත්තරීතර භූමියක් රැක ගන්න අපි කවුරු හරි උනන්දු වෙනවා නම් ඉතින් සම්බන්ධ කරගන්න උත්සාහ කරයිනේ ඒකට. මේ මේලනේ තමයි මේ උඩට තියෙන්නේ යට ආරක්ෂක ස්ථානය හැටියට මේලනේ ඇතුළේ මෙතනින් ගිහිල්ලා ආයි ඔය මහගල ඇතුළට යන්න පුළුවන්. මහගල ඇතුළට ගියාට පස්සේ වතුර පාර මැදින් බහලා යනවා. දෙපැත්තේ ඉන්න ඉඩ තියෙනවා. එතනින් ඒ ඇතුළෙන් ගිහලා එහා පැත්තේ කුඹරට යනකම් මේ දොළ දිගේ ගිහිල්ලා මේ එළියට යන්න පුළුවන්. එළියට යන දෙපැත්තෙම පුළුවන්. රජුරු ආරක්ෂක ස්ථානයට පාවිච්චි කරලා තියෙන ප්‍රධාන හේතුව ඒක. ඒක නිසා මේ වතුර දොළ අර බුදුමැදර ළඟ ඉඳලාම තියෙනවනේ. ඔව් ඔව් ඔව්. ඒතර ඒ දොළ දිගේ ආවහම මේකට ආව ගියාට වතුරේ ආපු ගියපු නිසා කෙනෙකුට මේක ඇතුලේ කෙනෙක් ඉන්නවද කියලා දැනගන්න පාසටහනක් හිටින්නේ නැහැ. හිටින්නේ නැහනේ. ඒ නිසා තමයි මේක වැඩිම ආරක්ෂිත තැනක් කියලා පාවිච්චි කළා. එතකොට අර මෙතන යට එහා පැත්තෙන් ඇතුලෙන් ආවට පස්සේ තමයි අර මේ හිටපු තැන ඔව් එතන වාඩි වෙලා වාඩි ගල් ආසනේ වගේ තියෙනවා. ගල් ආසනේ කියන මෙතන පොඩි ගල් ආසනයක් ඔය ගල්ලන් දෙකක් තියෙනවා. මෙතනනේ. මේකේ ගල්ලේ නෑ ඇතුලේ සුදු පාටට අමුතු බදාමක් තියෙනවා මේ ඇතුලේනේ උඩ වහලේ වගේ වියන වගේ ඒක ගාලා තියෙනවා නිකන් සුදු බදාමක් තියෙනවා. ඒක ඒ කියන්නේ මේ මොන හරි ඒ කියන්නේ හිටිය කියලා සලකුණක් නේ. ඔය සලකුණක්. ගොඩක් අමාරුවෙන් පල්ලෙහාට බෑගත්තේ. මෙන්න මේ ලෙනේ තමයි විජයබහු රජතුමා ආරක්ෂිතව සැඟවිලා හිටිය කියලා කියන්නේ. මෙතනින් ගියාට පස්සේ මේ තව තැනකට යන්න පුළුවන් කියලා එක එක කියන්නේ ආරක්ෂිතව යන්න පුළුවන් තව තැන් කීපයක් හමු වෙනවා කියලා හමුදුරු කිව්වා. ඉතින් ඔන්නේ ලෙනේ මේ ලෙන දැන් මේකත් තමයි තියෙන්නේ. එතනින් ගියාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මේක එහා පැත්තෙන් ලොකු ප්‍රපාතයක්ත් එක්ක පල්ලමකට සම්බන්ධ වෙනවා කියලා තමයි හාමුදුරුවෝ අපිට කිව්වේ. මේ වගේ ලෙනක් තමයි ආරක්ෂිත ලෙනක් තමයි මේ ස්ථානයේ තිබිලා තියෙන්නේ.
අපේ හාමුදුරුවනේ එතකොට මේ විජයබාහු රජතුමා ඉඳලා තියෙන්නේ මේලේනේ ඇතුළේනේ. මේලේ නෑ අර අතනින් ආයෙ අර ඇතුළට යන්න පුළුවන්. එහා පැත්තෙන් තව පාරක් තියෙනවා. අර මම කියන පිටුල් ගහ. ඔව්. පිටුල් ගහගෙන ආයෙ මහ ගල ඇතුළට එනවා. ඒකේ ඇතුළේ තව ලෙනක් තියෙනවා. අපිට දැන් යන්න පුළුවන්ද ඉතින්? පුළුවන් නේ. ඇතුළටම යන්න පහසු ඇති. එතන තමයි අනිත් ආරක්ෂිත ලෙන තිබිලා තියෙන්නේ. විජයබාහු රජතුමා මෙතන අර ආරක්ෂිත භූමියක් විදිහට පරිහරණය කරනකොට මේ මෙතන ඒ කියන්නේ වතුර පාරත් එක්ක තමයි මේ ලෙන පිහිරලා තියෙන්නේ. මෙතනින් තමයි ලෙන තියෙන්නේ. බලමු පොඩ්ඩක් දැහැලා. මෙන්න මේ වතුර පාර ගලාගෙන යන්නේ ඔන්නේ ලෙනේ. මේ වතුර පාර ගලාගෙන ගිහින් මේ විශාල පර්වතයක් තියෙන්නේ. මේ පර්වතයේ අතරින් ගිහිල්ලා එහා පැත්තේ ටික දුරක් ගිහිල්ලා එහා පැත්තෙන් තියෙන වෙල්යායකින් එල්යායකින් විවෘත වෙනවා කියලා තමයි කියන්නේ. ටිකක් ගොඩක් දුරට යන්න ඕනලු. මේ තියෙන්නේ ඔන්නේ ලෙන. සාමාන්‍ය මිනිස්සුයෙකුට යන්න පුළුවන් මට්ටමට මේ ලෙන තියෙනවා. මේ තියෙන ඇතුළට යන්න පුළුවන් මට්ටමට තියෙනවා. කැමරාවට නම් පේන්නේ නැහැ. ඒ තියවියෙන් බැලුවට පස්සේ ඒක හොඳ ලෙන. ඒ කියන්නේ මිනිස්සුයෙකුට යන්න පුළුවන් පැහැදිලි ලෙනක් විදියට පීරලා තියෙන එහා පැත්තෙන් අර පේන තියෙන සූර්යාලෝකයක් ඇතුළේ. ඒ කියන්නේ තමත් විවෘතයක් නැති මේ ලෙනට ඇතුළේ. ඒ නිසා තමයි විජයබාහු රජතුමා මේ ස්ථානය ආරක්ෂිත භූමියක් විදියට කියන්නේ සතුරු ආක්‍රමණ වලින් බේරෙන්නයි තමන්ගේ සේනා සංවිධානය කරන්නයි ආරක්ෂිත භූමියක් විදියට මේ පරිහරණය කරලා තියෙනවා. මේ වතුර පාර ගලාගෙන යන්නේ ඔය ලෙන අතරින් ගිහලා තමයි එහා පැත්තෙන් විවෘත වෙලා මේ කුඹුරයට විවෘත වෙනවා කියලා තමයි හාමුදුරුවෝ කිව්වේ. මේ තියෙන්නේ ඔය වතුර පාර ගලාගෙන යන ඔය හාමුදුරුවෝ කියන ලෙන. ඉතින් ආරක්ෂිත භූමියක් විදිහට නිර්මාණය වෙලා තියෙන බැලුමට ඒක පේනවා. ඉතින් අපිට විශ්වාස කරන්න පුළුවන් අපේ රට එක්සේසත් කර විජයබාහු රජතුමා මේ ස්ථානයේ රැඳිලා හිටිය කියලා විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් මට්ටමට මේ පරිසරෙත් නිර්මාණය වෙලා තියෙනවා.